මචන්ලා වෙල්කම් ටු මූවි හන්ටර් එකේ එපිසෝඩ් 2 එකේ අන්තිමට වෙච්ච දේ මතක ඇතිනේ. හැබැයි එපිසෝඩ් 3 එක පටන් ගන්නකොටම කතාව සම්පූර්ණයෙන්ම වෙනම පැත්තකට හැරෙනවා. අද අපි බලමු ඒජන්ට් කිම් රිඇක්ටිවේටඩ් එපිසෝඩ් 3 එකේ ඇත්තටම මොකද වෙන්නේ කියලා. මේ එපිසෝඩ් එකේ තියෙන්නේ තවත් පට්ටම ඇක්ෂන් සීන්ස් ටිකක්. කතාව සම්පූර්ණයෙන් වෙනස් කරන සිදුවීම් ටිකක් තමයි. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද අන්තිමට වෙන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. ඔයාලා එපිසෝඩ් 1 2 බැලුවේ නැත්තම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක්ස් වලින් ගිහිල්ලා ඒ ටිකත් පිළිවෙලටම බලාගෙන එන වගේම මගේ channel එක subscribe කරන් අපි යමු එපිසෝඩ් 3 එක බලන්න. ඔන්න එපිසෝඩ් 3 එක පටන් ගන්නේ මාස 5කට කලින් past scene එකේ. මින්ජිගේ යාළුවා දුවගෙන ඇවිත් කියනවා එයාට මින්ජිගේ ෆෝන් එක 4 වෙනි පීරියඩ් වෙනකම් දෙන්න පුළුවන්ද කියලා. මේ වෙලාවේ මින්ජි 4 වෙනි පීරියඩ් එක වෙනකම් විතරයි කියලා එයාගේ ෆෝන් එක යාළුවට දුන්නම යාළුවා කියනවා අයියෝ බං මේ මොඩල් එක මොකද්ද අපේ තාත්තට මීට වඩා හොඳ මොඩල් එකක් තියෙයි කියලා කිව්වට පස්සේ මින්ජි පොඩ්ඩක් අවුල් වෙනවා මේ සීන් එකට. ඔන්න එතනින් පස්සේ මින්ජි කවදාවත් නැතුව උදේට උයලා කන්න කතා කරාම තාත්තා නිකන් පුදුමෙන් වගේ ඇවිත් මේ ඔයාමද ඉව්වේ කියලා අහනවා. එතකොට මින්ජි කියනවා මම ඉගෙන ගන්න ඒ තරම් දක්ෂ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මට උරුමස් තෙල් දාලා හදන්න හොඳට පුළුවන් කියලා කියනවා. ඔන්න ඊට පස්සේ මම ආද පිඟන් ටික එහෙමත් හොදන්නම් තාත්තට මහන්සි ඇතිනේ ගේත් අස් කරන්නම් කියද්දි කිම්ට තේරෙනවා මෙයා එන්නේ හොඳ කර නෙවෙයි මෙයා සල්ලි බලාපොරොත්තු වෙන තමයි කියලා. ඒක තේරුණු කිම් අහනවා ඔයාට කීයක් විතර අවශ්‍ය වෙලා තියෙනවද කියලා. ඔන්න ඒ වෙලාවේදී මින්ජි ටිකක් කල්පනා කරලා කියනවා එයාට සල්ලි එපා. එයාට අලුත් ෆෝන් එකක් ඕනි කියලා. ස්කූල් එකේ හැමෝම ළමයිටම වගේ අවුරුද්දකට එක සැරයක්වත් ෆෝන් එකක් මාරු කරන්න පුළුවන්. ඒත් මේකට දැන් අවුරුදු 3ක් විතර වෙනවා. මලකඩ කාලක් තියෙනවා. මේරික් කිව්වම කිම් මෙයාගේ ෆෝන් එක මේසුඩින් තියෙනවා. ඉතින් ඒකට තරහා යන මින්ජි අඩුම තරමේ මට නැත්තම් ඔයාට හරි අලුත් එකක් ගන්න කියලා මම කාමරේට ගිහිල්ලා කන්නම් කියලා නිකන් ගස්සලා දාලා යනවා. ඔන්න ඊළඟට එදා දවසේ අර වැඩ ඉවර වෙලා කිම් පොඩියට බියරයක් එහෙම ගන්න ගමන් ඉද්දි මින්ජි ස්කූල් ගිහින් ගෙදර එනවා. ඇවිත් කාමරේට ගිහින් බලද්දි නුපුරුදු දෙයක් නිකන් මේසුර තියෙනවා වගේ මට අහම්බෙන් පේනවා. ඉතින් හැරිලා බලද්දි බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් තමයි එතන තියෙන්නේ. මේක දැකගෙන මින්ජිට ගොඩාක් සතුටු වෙලා ෂේප් එකේ තාත්තට ගිහින් කියනවා මම ඔයාට ආදරෙයි කියලා. කාමරේට ගිහින් ෆෝන් එකත් එක්කම ගෙනාවු කීරක් එක දිහා බලන් ඉන්න ගමන් මේක මාර චාටර් කියලා ඒක ඇඟිල්ලෙන් හොලෝ ඉන්න. ඔන්න ගයිස් මෙතනින් තමයි අද කතාවට එන්ටර් වෙන්නේ. වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙන යන ගම අපි යමු මූවි එකට. ඒජන්ට් කිම් අර පොලිස් ඔෆිසර්ගේ බෙල්ලෙන් අල්ලන් සද්ද කරන්න එපා කියලා අර කෝල් එක ආන්සර් කරනවා. ඒත් එක්කම මේ වෙලාවේදී කිම්ට අහන්න ලැබෙන්නේ කේන්ද්‍රී ගානෝ වගේ කටහඬක් විතරයි. ඒ නිසා කිම් ආයෙත් කෝල් එක කට් කරලා ඒකට කෝල් එකක් ගත්තම ඒ ෆෝන් එක ඕෆ් කරලා මේ වෙද්දිත් මාර විදියට ෂොක් වෙලා ඉන්න කිම් මේ සීන් එකෙන් තවත් ෂොක් වෙනවා. ඒ වගේම එතන තියෙන බිත්තියට පංචයක් ගහලා එතනින් යන්න යනවා. මේ ටික බලාගෙන මොකුත් කර කියා ගන්න බැරුව ඉන්න පොලිස් ඔෆිසර්ගේ මූණ නිකන් පිච්චුණු රොටියක් වගේ වෙනවා. ඉතින් මට වගේ මේක දැක්කම ඔයාලටත් hina යනවා ෂුවර්. අපි දැන් යමු ආමි එක පැත්තට. එයාලා දැන් ඒජන්ට් කිම්ගේ ෆෝන් එක ට්‍රේස් කරන්නයි හදන්නේ. හැබැයි එයාලට ෆෝන් එක ට්‍රේස් වලට ලොග් වෙන්න බෑ. ඒ නිසා ෆ්‍රීකවෙන්සි ට්‍රැක් කරන් එයාගේ ලොකේෂන් එක හොයාගන්න හදනවා. ඒකට ටිකක් වෙලා යයි කියලා කතා වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් දැන් කිම් පොලිසියෙන් පැනගෙන කොහේ හරි යන ගමන් තමයි ඉන්නේ. ඒ යන ගමනුත් මින්ජිගේ ෆෝන් එකට කෝල් ගන්නවා. ඒත් ෆෝන් එක නම් ඕෆ්. ඔන්න ඒත් එක්කම ආමියකට පණිවිඩයක් එනවා පොලිසියෙන් කිම් ගැන පරීක්ෂා කරලා තියෙනවා කියලා මේ ළඟදී. ඒ නිසා අපේ ටීම් එකත් එහෙට එක්කන් ගිහින් ඒ ගැන හොයලා බලන්න කියලා කියනවා. එතනින් සීන් එක මූව් වෙන්නේ කිම් වැඩ කරන තැනට. අපිට පේනවා කිම්ගේ යාළුවෝ වැඩ කරගෙන ඉද්දි එයාට කෝල් එකක් ආව ගමන් එයා නිකන් එකපාරටම සම්පූර්ණයෙන් වෙනස් වෙලා නැගිටලා කෝට්ටයක් අරගෙන එතනින් යන්න යනවා. ඒ යද්දි මැනේජර් ඇහුවා තමුන් කොහෙද යන්නේ කියලා. එයාට කිසිම රියැක්ට් එකක් නැතුව එයාව ගණන් ගන්න නැතුව එතනින් යන්න යනවා. ඒත් එකම තවත් කෙනෙක්ට ඒ වගේ කෝල් එකක් ඇවිල්ලා එයාත් එතනින් යන්න යනවා. ඉතින් අපිට ඉස්සරහදී බලා ගන්න පුළුවන් මේ දෙන්න කවුද කියලා. ඉතින් මෙයාත් දැන් එයාගේ කඩේ ක්ලෝස් කරලා පිස්ටල් එකක් එහෙමත් රෙඩි කරගෙන ලෑස්ති වෙනවා. අනිත් පැත්තෙන් අපි ආමි ෆෝස් එකම අපේ කිම්ම හොයාගන්න මෙහෙයුමට පිටත් වෙන්න තමයි හදන්නේ. ඔන්න දැන් මින්ජීට ගහපු කෙල්ල ගෙදර හොඳටම බය වෙලා කාමරෙන් එළියටවත් බහින්නේ නැති නිසා එයාගේ තාත්තට ටිකක් සැක හිතෙනවා. මෙතන මොකක් හරි අවුලක් තියෙයි කියලා. ඔන්න ඒ නිසා එයාගේ ඇසිස්ටන්ට් කෙනෙක්ට කියනවා හියරිගේ ගැන විස්තර ටිකක් හොයලා බලන්න කියලා. ඉතින් දැන් හියරි ගැන හොයලා බලද්දි අර කොල්ල එක්ක chat කරපු සියලුම දේ මේ ඇසිස්ටන්ට්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ ඒ chat එකේ තියෙනවා මින්ජීට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ අර කොල්ල එක්ක කතා කරපු සියලුම දේ. මෙයාලත් දැන් ටිකෙන් ටික මේ සීන් එක දැනගන්නවා. ඔන්න අනිත් පැත්තෙන් අර උතුරු කොරියාවෙන් කිම්ව මරලා ඔළුව අරන් එන්න කියලා ආපු ඔෆිසර් හොරෙන්ම කිම්ගේ ගෙදරට ඇතුල් වෙනවා.
මෙයා මුළු ගේම හොඳට සෝදිසි කරලා බලලා මින්ජිගේ රූම් එකට ගිහින් චෙක් කරලා බලද්දි ඒකේ යාගේ ස්කූල් ඩෙන්ටිටි එක එහෙමත් දකිනවා. ඔන්න ඒකත් බලාගෙන එළියට එද්දි අර අපේ කිම්ගේ යාළුවා එතනට ඇවිත් මෙයා එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් ගයිස් ඔතනදී මේ ඩබල් අතර සුපිරි ෆයිට් සීන් එකක් යනවා. එහෙනම් ටිකක් බලන්නකෝ. අපේ කිම්ගේ යාළුවා නම් මාරම ආතල් දැරියා. විහිළුවෙන්ම තමයි හැමදේම කරන්නේ. මෙතන ගහගන්නෙත් මාරම ආතල් විදියට. ඉතින් මේ ෆයිට් එක අතරේ ආයෙත් ගන්න කරන් වෙඩි තියද්දි කිම්ගේ යාළුවා ගාඩ් එක විදියට ගන්නේ ෆ්‍රිජ් එකේ දොර ගලවලා. අරන් ඒකේ තියෙන එක එක ඒවා විසික් කරලත් ගහනවා. ඉතින් මේ වෙලාවේ අර ඔෆිසර් උඩ තට්ටුවෙන් පහළට පැනලා එතනින් මාරු වෙලා යනවා. ඔන්න මේ සීන් එක ඔක්කොම ඉවර වෙලා බලද්දි ගෙදරට හොරෙන් ආපු තව කෙනෙක් හොඳටම බය වෙලා කර්ටන් එක අස්සේ හැංගිලා ඉඳලා එළියට ඇවිල්ලා දකුණු කොරියාවේ ආමියකට කෝල් එකක් කරන් දැනුම් දෙනවා. උතුරු කොරියානුවේ දැනටමත් කිම් හොයාගෙන ඇවිත් තමයි තියෙන්නේ. ඒ වගේම පාක් චින්චොලුත් එතනට ඇවිත් ලොකු ප්‍රශ්නයක් ඇති කරා. ඉතින් ගයිස් පාක් චින්චොල් කියන්නේ අපේ කිම්ගේ අර ආමි කිට් එක ගහන් ඉන්න යාළුවා. ඔන්න ඒත් එක්කම කිම්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා කිම් ඉන්න ලොකේෂන් එක පියෝ තයිකුන්ඩු ක්ලාස් එකේ කියලා හොයා ගන්නවා. ඉතින් මෙන්න මේ ක්ලාස් එක කරන්නේ කිම්ගේ අනිත් යාළුවා. එයාගේ නම තමයි හන්සු. මෙයා තයිකුන්ඩු වලින් පිට ලෝක කුසලාන 3ක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා එයාවත් විශේෂ කෙනෙක් විදියට ආමියකට බඳවාගත් පරණ ඒජන්ට් කෙනෙක්. ඒජන්ට් කිම් පාක් චින් සහ හන්සු තමයි උතුරු කොරියාවට එකට ඇවිත් තියෙන්නේ. ඔන්න හන්සු දැන් ක්ලාස් එකක් කරන ගමන් තමයි ඉන්නේ. එතනට අපේ කිම් එනවත් එක්ක මෙයා දැන් ක්ලාස් එක කරන් යන්න කියලා කිම් එක්ක කතා කරනවා. කිම් මේ වෙලාවේ සිද්ධ වෙලා තියෙන හැමදේම හන්සුට කියනවා. ඒ ගාන හන්සු හොඳටම කලබල වෙලා කියනවා අපි ඉස්සෙල්ලම මින්ජීගේ ෆෝන් එක ට්‍රැක් කරලා එයා ඉන්න තැන හොයාගමු කියලා. ගිහින් එයාගේ ලැබ් එකේ කී එකක් අරගෙන එතනට එනවත් එක්කම දකුණු කොරියාවේ ෆෝස් එක කිම්ව හොයාගෙන එතනට ඇවිත්. ඔන්න කෙලින් මහනවත් තව ඇතුලේ කවුද ඉන්නේ? කෝපි පරණ ඒජන්ට්ලා අපිට පරණ කාලේ ආයෙත් මතක් කරනවද කියලා අහනවා. ඒ වගේම හන්සුට කියනවා උඹ මේවට අත දාන්න එපා බං. උඹ දකුණු කොරියාවේ පුරවැසියින් නිසා අපි උඹට මොනවත් කරන්නේ නැහැ. ඒතර කිම් නම්බර් 66ට වඩා ඌ ගොඩක් වෙනස්. ගිවිසුම කඩ කරලා උතුරු කොරියාවට ඌ ආපහු අහුවෙලා කියනවා. ඔන්න ඒ ටික කියද්දි කිම් මේ වහන් ඉන්නවත් එක්කම ග්ලව්ස් දෙකක් එහෙම දාගන්නවා පේනවා. ඉතින් අර ආමි ඔෆිසර් ටිකක් පොඩි ළමයෙක් එක්කන් ඇවිල්ලා තියෙනවා නිකන් ප්‍රාණපකාරුවා වගේ. එයා ඔෆිසර් එකක් ගහලා දුවනවත් එක්කම අපේ කිම් හම්සු එක්ක එකතු වෙලා මේ අර ආමි ෆෝස් එකම ගහලා එයාගේ ගන්න එකත් තරම් දෙපාරක්ම නිකන් බිමට වෙඩි තියලා දානවා. මොකද මෙයාලා කලින් දැනගෙන ඉඳලා තියෙනවා මෙයා හිස්සුන්ඩ දෙකක් තමයි ඉස්සෙල්ලාම දාන් එන්නේ කියලා. තාම ඔබ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑනේ කියලා අර ඔෆිසර්ගේ අතේ තියෙන ෆයර් ගෑස් එකට වෙඩි තියලා එතනින් දෙන්නත් එක්කම පැන ගන්නවා. ඉතින් මේ දෙන්න එතනින් යන ගමන් ආමි එකේ වාහන ටිකට රෝද වලට වෙඩි තියාගෙන තමයි යන්නේ. ඔන්න දැන් මෙයාලා මෙහෙම ගිහිල්ලා එයාලගේ වාහන එක දෙනක නවත්තලා ඇතුළේ තියෙන ජීප් එකකට යනවා. ඒක ඇතුළ නම් පිස්සුවක් නේද ගයිස්. ඔන්න එයාලා මේ ජීප් එකට නැගලා මින්ජිගේ ෆෝන් එක ට්‍රේස් කරන ගමන් කොහේරි යනවා වෙන්නනවා. ඉතින් මේ යද්දි නන්නාඳුන නම්බර් එකකින් කිම්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ තමයි අර මෙයාලගේ අනිත් යාළුවා. අර ගෙදර වුණු විස්තර ටික ඔක්කොම පාක් ජින් විසින් අපේ මේ යාළුවෝ දෙන්නට කියනවා. ඔන්න එතකොටම මින්ජිගේ ෆෝන් එක ට්‍රේස් කරලා ලොකේෂන් එකත් බලා ගන්න පුළුවන් වුණාම පාක් ජින්ට එතනින් ඉක්මනට ගිහින් අර ලොකේෂන් එකට අපි හමු වෙමු කියලා කියනවත් එක්කම ඔන්න දැන් හැමෝම මේ ලොකේෂන් එකට යන්න තමයි සූදානම්. ඔන්න අනිත් පැත්තෙන් අර හියරි ගැන තොරතුරු හොයන්න ගියපු ඇසිස්ටන්ට් හියරිගේ BF මීට් වෙන්න ඇවිත් ඉන්නවා. ඉතින් ඒ වෙලාවේදී ඒ කොල්ලා විස්තරය කියනවා සම්පූර්ණයෙන්ම. එතකොට ඇසිස්ටන්ට් හියරිගේ තාත්තට කෝල් එකක් කරා මේ විස්තරේ කිව්වට පස්සේ පොර කියනවා මේ ගැන තියෙන සියලු தත්ත මකලා දාන්න කියලා. ඔන්න ඒ කියලා ටික වෙලාවක් යද්දි අනිත් පැත්ත බලද්දි ඇසිස්ටන්ට් විසින් අර කොල්ලව මරලා එයාගේ ෆින්ගර් මාක් එහෙම ක්ලියර් කරලා දානවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර කිම්ව මරන්න උතුරෙන් ආපු ඔෆිසර් මින්ජගේ යාළුවෝ හොයාගෙන කොහොම හරි දැනගෙන තියෙනවා යාළුවෝ විදියට මෙයාලා ෆ්‍රෙන්ඩ්ලි ලොකේෂන් දාගෙන තමයි ඉන්නේ. ඒකෙන් එයාලට යාලා ඉන්න තැන එකිනෙකාට බලා ගන්න පුළුවන්. දැන් මේ ඔෆිසර් අර යාළුවගේ ෆෝන් එකෙන් මින්ජී ඉන්න තැන බලා ගන්න තමයි හදන්නේ. ඉතින් අනිත් පැත්තෙන් කිම්ලා මින්ජීගේ ලොකේෂන් එකට ඇවිත් මින්ජිව හැමතැනම හොයන්න ගන්නවා. ඉතින් ඇතුළට ගිහින් බලද්දි එතන කොල්ලෝ ටිකක් එහෙම ඉඳන් මෙයාට ඇතුළට යන්න දෙන්නේ නැතුව විහිළු කරන්න ගන්නවා.
ඒත් එක්කම කිම් අහනවත් කවුද තමුසෙලාගේ ලීඩර් කියලා. ඉතින් ඒකම ඉස්සරහට කොණ්ඩේ කරල් ගහලා තියෙන කොල්ලෙක් එනවා. අන්නේ කොල්ල අල්ලලා එයාලගේ කොණ්ඩේ කරල ගලවලා ගන්නවා අතර. ඒකට නම් එතන ඉන්න ඔක්කොම බය වෙලා එයාලට යන්න දෙනවා. ඉතින් කිම්ට නම් යන්න දුන්නට අනිත් කෙනාට නම් මෙයාලා ඔක්කොම කැමති නෑ වගේ. ඔයාලම බලන්නකෝ මෙයාලවත් බලාගන්න විදිය. බලද්දි එතන ෆෝන් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ අහම්බෙන් වගේ බලද්දි කිම් මේ කොල්ලෙක්ගේ සාක්කුවේ එතන කීටැක් එකක් දකිනවා. ඒ එක්කම අපේ කිම්ට මතක් වෙනවා ඒ තමයි මං දුවට අරන් දුන්නු ටීටැක් එක කියලා. ඉතින් මේ සෙට් එක වට කරගන්නවා මේත් එක්කම. ඉතින් කිම් ඒව ගණන් ගන්නේ නැතුව අර කොල්ලගේ පැත්තට පිහියක් විසික් කරලා ගහනවා. වාසනාවට වගේ ඒක වදින්නේ කොල්ල ළඟ ඉඳපු කණුවට. ඉතින් ඒත් එක්කම වෙන සෙට් එකක් අපේ කිම්ට ගහන්න ගන්නවා. මෙන්න මෙතන සුපිරි සීන්ස් ගොඩක් යනවා ගයිස්. මාරම සෙල්ලමක් තමයි කිම් දාන්නේ. ඔන්න ඉතින් එතන ඉන්න සෙට් එකටම ගහලා අර කිම් කොල්ලගෙන් අහනවා ඔයාට කොහෙන්ද මේ ෆෝන් එක හම්බ වුනේ කියලා. ඒ ආද්දි ඒ කොල්ලා කියනවා මම ඊයේ ආතල් ගත්ත කෙල්ල තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ කියලා. කිම්ටත් ඒ ෆොටෝ එක පෙන්නන ගමන් ඒ ෆොටෝ එක ලෙව කනවා. දැන් අපේ කිම් ඔන්න දැන් පුපුරන්න ඔන්න මෙන්න බෝම්බයක් වගේ තමයි ඉන්නේ මේක දැකලා. ඊට පස්සේ උණු දෙය ඉතින් ඔයාලට මම කියන්න ඕන නැහනේ. ඔන්න දැන් මේ කොල්ලට හොඳටම ගහලා පඩි පෙලකින් පහළ තල්ලු කරනවා. ඒ ගිහින් මෙයාගෙන් විස්තර ටික අහද්දි මේ කොල්ලා කියන්නේ ඒ කෙල්ලගේ ෆෝන් එක මේට හම්බුනේ අර ෆෝන් උස්සන කොල්ලොන්ගෙන් කියලා. එතනින් ලස්සනට පේන කියුට් ෆෝන් එක තමයි මම සාක්කුවේ දාගත්තේ. ඒ වගේම ඊයේ මම තමයි යාගේ තාත්තගේ ෆෝන් එකට කෝල් ගත්තෙත් කියනවා. ඒ ෆෝන් එක ඕෆ් වෙලා මම තමයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා කෝල් හිස්ටරි එකේ හිටියේ තාත්තා විතරයි කියද්දි කිම් ආයෙම අහනවා කවුරුත්ම හිටියේ නැද්ද කියලා. ඔන්න තව එක්කෙනෙක් හිටියේ කියලා පොඩ්ඩක් මීටර් වගේ කියලා මතක් වෙලා ආයෙ ලොකු කල්පනාවකට වැටෙනවා කිම්. එතකොට යාළුවා කියනවා කිම් උඹ දැන් හොඳ සිහියට වරෙන්. මොකද මෙතන දුක් විඳ ඉන්න වෙලාවක් නෙවෙයි කියලා. ඉතින් අනිත් පැත්තෙන් අපිට පේනවා මේ ප්ලේස් එකට තවත් කවුරුම හරි හොරෙන් ඇතුළු වෙනවා. ඉතින් මේ වෙන කවුරුවත් නෙමෙයි. අර කිම්ව මරන්න යපු ඔෆිසර් තමයි. පොර එකපාරටම ඇවිත් කිම්ගේ ඔලුවට පිස්ටල් එක තියලා කියනවා අන්තිමේදී තමුන්ව හොයාගත්තා. කොහොමද බොරු නම්බර් 66 කියලාත් කියනවා. ඉතින් ගයිස් ඔන්න අද එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. කිම්ම මරයිද නැත්නම් අර ඔෆිසර් මැරෙයිද? මින්ජීට මොකදුනේ මින්ජිව හොයාගන්න පුළුවන් වෙයිද? මෙතනින් පස්සේ මොකද වෙන්නේ කියලා ඊළඟ එපිසෝඩ් එකෙන් බලා ගන්න පුළුවන් guys. ඒ නිසා ඊළඟ එපිසෝඩ් එක දාපු ගමන් බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මට කරන උදව්වක් වශයෙන් වීඩියෝ එකට comment එකක් දාලා share පාරක් දාලා like එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.